ඇවිල්ලා අසේකින් තමයි. ඔයාලා දන්නවද ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා වල ඉන්න ලොකු ක්‍රවුඩ් එකක් අපේ මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙනවා කියලා. එන්න SLTV වෙතින් ඔව් නෑ බෑ. SLTV. Oh, never. මෙන්න තරගයේ නීති රීති. පළවෙනි එක ඕ කියන්න බෑ නෑ කියන්න බෑ කියන්න බෑ. ඕ හා නෑ හා බෑ හා සමාන වචන හෝ ශබ්ද කරන්නත් බෑ. තනි වචනෙන් උත්තර දෙන්න බෑ. තප්පර පහකට වඩා නිශ්ශබ්ද වෙලා ඉන්නත් බෑ. අංග චලනයෙන් හිස සැනීමෙන් උත්තර දෙන්නත් බෑ. ලිඛිත භාෂාවෙන් උත්තර දෙන්නත් බෑ. එකම වචනය තුන් වතාවකට වඩා ගන්නත් බෑ. මාතෘකාවට නොගැලපෙන වෙන වෙන දේවල් කතා කරන්නත් බෑ. නීති රීති කැඩුවොත් මම දර්ශිකා මඩුකන්ද නීති රීති කැඩුවොත් මගෙන් බේරිලක් නෑ. SLTV. Oh, never. අයිබෝන් ජූඩ් අයිබෝන් කේසලි කාලයකට පස්සේ උඩ කාලයකින් ඔව් අපි මේ ආවට පස්සේ මං හිතන්නේ මෙහෙ කීප වතාවක් අතපය වඩාගෙන යනකොට අපි ඔයාලා කතා කරන්න හම්බුනේ ලංකාවේ ඉතින් කොච්චර කාලයක් ඔව් දැන් අලුත් පරම්පරාවේ වැඩසටහන බලන කට්ටිය ජූඩ් කියන නම කිව්වහම දන්නවා එහෙම නැත්නම් පරණ ෂෝ වල ඩ්‍රම් වලට මුවා වෙලානේ තියෙන්නේ ජූඩ් සංගීත ඉතිහාස කරත් අපි මේ ආපු කතා කරගන්න මට හිතුණා විනාඩියක් ඔව් කොයි කාලෙද මේ බෑන්ඩ් වලට එකතුනේ මම කේසලි මියුසික් පටන් ගත්තේ 1983 සමනලව සංගීත කණ්ඩායමේ මේ රොයි ෆොන්සේකා මහත්මයාගේ හිටපු යාවජීව සමාජිකයෙක් එතුමා පටන් ගත්තා සමනලව ඊට පස්සේ මම ඒකට සම්බන්ධ වුණා ඊට පස්සේ මම 1985 සුපර්සොනික් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණා විපුල පෙර දක්ෂ කීබෝඩ් වාදන ශිල්පියාගේ ඊට පස්සේ කීර්ති පැස්කුවල් මහත්මයාගේ සුපර් ෆෝචුන් සංගීත කණ්ඩායමේ සියක් අන්තිමට තමයි මම මේරියන් සංගීත කණ්ඩායමේ වසර 15කට කිට්ටු කාලයක් නිත්‍ය ඩ්‍රම් ස්වාදිකගේ වැඩ කරලා එතකොට දැන් අපි 90 ගණන් වල සිරස පටන් ගන්නකොට අපි හම්බුනේ. ඒකට නිදිවරණ කාලේ. ඒකට නිදිවරණ. දැන් මෙහෙ ඇවිල්ලා දැන් සංගීත වැඩ කටයුතු තාම කරනවා නේද? ඔව් මෙහෙ ඇවිල්ලා ඉතින් ප්‍රසංග තෝර බේරගෙන ප්‍රසංග වලට මේ සහභාගී වෙනවා. ජූඩ් ඔන්න දැන් කොන්දේසි ඔක්කොම මතක තියාගන්න ඕනේ. දැන් ඉඳලා කොන්දේසි සහිතව තමයි අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කාලේ රෑ එළි වෙනකන් ෂෝ වලට යනවා. එතකොට බොහොම දරුණු ෂෝ වලටත් මුණ දීලා තියෙනවා. සමහර පළාත් වලට ගියාම ෂෝ නවත්තන්න බැහැ. පාන්දර තුනට නම් තවත් ගහන්න කරනවා. එළි වෙනකන් ෂෝ ගහන කාලයක් තිබුණා නේද? එළි වෙනකන් ප්‍රසංග පවත්වපු කාලයක් තිබුණා. හරි. එතකොට අමතක නොවන ෂෝ එක කොහෙද ගියේ? ඒ කියන්නේ සාමාන්‍ය මට මතකයි සමහරුත් නා ඉස්සර අපි පහුවදා ඉස්කෝලේ යනකොටත් බෑන්ඩ් එක ගහනවා කියලා. එහෙමත් ෂෝ තිබුණා. අමතක නොවන ප්‍රසංග කීපයක් තිබුණා. එකක් වෙන්නපුර ප්‍රදේශයේ එකක් පානදුර ප්‍රදේශයේ එකක් අලුත්ගම ප්‍රදේශයේ තිබුණා. මට මතක විදිහට උදේ 7 විතර වෙනකන් ඒ ප්‍රසංග වාදනය කරන්න සිදු වුණා. හරි. එතකොට තර්ජන එහෙමත් වෙනව නේද සමහර වෙලාවට? තර්ජනත් එනවා සමහර වෙලාවට තර්ජන වලට වැඩිය මේ ඒ ප්‍රසංග වල ඉතින් අර ගායකයෝ ගොඩාක් වැඩිපුර සහභාගී වෙන නිසා ඉතින් ඒගොල්ලෝ එනකන් මේ ප්‍රසංගයේ ඇදගෙන යන්න එහෙම කියලා සමහර සංවිධායකයෝන්ගේ එහෙම කියනවා. ඉතින් නමුත් ප්‍රසංග කැන්සල් වෙන්නේ නැහැ ඒ කාලේ. ප්‍රසංග කැන්සල් වෙන අවස්ථාවලුත් ඇති වෙලා තියෙනවා. ඒතකොට ඒ කාලේ ඉන්නේ නායකයා ඒ කාලේ දිගටම ඒ කාලේ හැමදාම නලින් තමයි. එයා තමයි කණ්ඩායමේ නායකයා. හරි. කොයි ප්‍රසංගයාවත් නලින් එක තමයි කතා කරන්න ඕනේ. කොයි ප්‍රසංගයාවත් නලින් කතා කරනවා. ඔබ එකම වචනේ තුන් පාරකට වඩා පාවිච්චි කරා. ඒ නිසා තරගෙන් ඉවත් වෙනවා. ප්‍රසංග කියලා 4-5 වතාවක් කිව්ව කියලා දන්නවද දැන් තරගී? එහෙම කිව්වා නේද? SLTV. Oh, never. සංජීව රාජපක්ෂ අපේ ඊළඟ තරඟකරුවා. කොහොමද සංජීව? හොඳින් ඉන්නයි කොහොමද? ඔව් හොඳින් ඉන්නවා. ඔයා හරිම බිසි දවස් මම දන්නවා. බොහොම ස්තුතියි අපේ ආරාධනාව අනුව තරඟයට පැමිණීම ගැන. බොහොම ස්තුතියි ලයික් කරාට නිවාඩු දවසේ. හරි. සංජීව තමයි මේ කරන්න පුළුවන් කොහොමද? සංජීව ඔස්ට්‍රේලියාවට එන්න කොච්චර කල්ද?
21ක් විතර අවුරුදු 2004 ආවේ මම. 2004. ඔව්. තරගේ පටන් ගන්න නිකන් අපි තරගේ පටන් ගන්න කොන්දේසිත් එක්ක අපි මේ සංජීවගේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙවම හමුද ලංකාවෙන් එන කට්ටියට හරියට උපදෙස් දෙන්න ඉන්නවා එක එක රට එන හැටි ජීවිතය ගත කරන හැටි දරුවෝ හදන හැටි දැන් සංජීවගේ ක්ෂේත්‍රයට එන්න ඔය කෙනෙකුට ෆයිනෑන්ෂියල් කන්සල්ට් කරන්න ලයිසන් එකක් ඕනේ නේද මේ වැඩ කරනවා නම් මෙහි වැඩ කරනකොට ASIC කියන එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒක ගන්න අමාරුද ඕන කෙනෙකුට ගන්න පුළුවන්ද? ඩිප්ලෝමා එකක් කරන්න ඕනේ. කොච්චර කාලද? හතරක්. මාස 6ක් කරන්න පුළුවන්. ඔව්. ඒක ඊට වඩා යන්න පුළුවන්. ඒක තමන් කරන විදිහට තමයි. ඒතර ඔයගොල්ලෝ ගෙවල් සම්බන්ධව අතර ඒ කොටසුත් කරනවද? දැන් රියල් එස්ටේට් යෝකයි දෙකක්ද? ඒ දෙක දෙකක්. දෙකක්. ඔයගොල්ලන්ට පාතරකින් ගන්න ඉඩ තියෙනවා. ඔව් කිව්වා. ඔබ ඔව් කිව්වා තරගෙන් ඉවත් වෙනවා. ඔයත් එක්ක බෑනේ ඔයගොල්ලන් එපා කිව්වනේ. කැමතිද මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න? එහෙනම් දැන් ඇප්ලයි කරන්න. SLTV. Oh, never. අපේ ඊළඟ තරංකාරිය නිල්මිනි තරගයට ඇවිල්ලා ඉන්නේ කොයින්දලද? දැන්නට නම් ඉන්නේ මෙල්බර්න් වල ලංකාවේ කොට්ටාක් බලවත්. කොට්ටාක් බලවත්. නිල්මිනි අපි වැඩේට කලින් පොඩ්ඩක් කතා බහ කරලා ඉන්න ඕනේ. ඕස්ට්‍රේලියාවට එලා කොච්චර කාලද ලංකාවේදී මොනවද කරේ? මෙහිදී අහන්න නැති ප්‍රශ්නයක් තමයි මොනවද කරන්න කියන්නේ. මොන ක්ෂේත්‍රයට සම්බන්ධද? ඒ පොඩ්ඩක් අපිට විස්තර කියන්න. මම දැනට අවුරුදු 21ක් විතර වෙනවා ඇවිල්ලා. චූටි කාලේ ඇවිල්ලා තින්නේ කියන්නේ. දැනට මම මෙහි ආපු දවසේ නම් විවිධ ක්ෂේත්‍රවල රැකියාවන් කරා. මේ වර්තමාන පටන් ගන්න නිකන් කතා කරන්න. මේ දැනට මම පෞද්ගලික පාසලික සේවය කරනවා. ඒ වගේම ඩිසබිලිටි ආයතනයක් පවත්වාගෙන යනවා. තව යහළුවන් ඊට දෙනෙක් එක්ක ඒ වැඩ කටයුතු කරගෙන යනවා දැනට. හරි. අපි එතකොට මෙහි ලංකාවට ළඟදී ගියාද එහෙම නැත්නම් ලංකාව ගැන තොරතුරු වුණා සමහර මේ ආවට පස්සේ ලංකාව ගැන හොයන්නෙම නෑ අතහැරලා දාලා මේ විදිහට හැදෙනවා. දැන් කොහොමද ලංකාවත් එක්ක දින්නේ ප්‍රවෘත්ති බලනවා? ඔව් ලංකාවත් එක්ක ඉන්නේ ප්‍රවෘත්ති එහෙම ලොකුවට බලන්න වෙලාවක් නෑ මේ දන්නවනේ බිසි ලයිෆ් එකේ නිසා ඉතින් පොඩ්ඩක් හරි හම්බුනොත් ඉතින් පොඩ්ඩක් බලන්න. මේ අපි තරගේ පටන් ගන්න යන ඕනේ දැන් අපිට සංඥාව නිකුත් වෙලා තියෙන තරගේ කොන්දේසි ගැන හොඳ අවබෝධයක් තියාගන්න විනාඩි 3යි කතා කරන්න තියෙන්නේ විනාඩි 3ක් කතා කරලා ඉවර වෙච්ච ගමන් අපිට අනුග්‍රහය දක්වනවා අද ඔඩිල් බියුටි වෙති ඒගොල්ලෝ සැලොන් එකෙන් ටැග් එකක් කියලා තියෙනවා දිනනායට දෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේක ඔබේ වේවා කියලා. හරි අපි නම් එක දැන් පැත්තකින් ඉඳලා වැඩි පටන් ගමු. මෙහෙට ආපු මුල් කාලේ ගැන මම කතා කරන්න කැමතියි. මෙහෙට ආපු මුල් කාලේ සිංහල පවුල් ගොඩක් හිටියද මෙහෙ? සිංහල පවුල් තරමකට හිටියා. ඒගොල්ලෝ එකට සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ බලාගත්ත හැමදේම එහෙම නැත්නම් මුල් කාලේ කාත් කවුරුත් නැතුව වගේ තනියෙන්මද අවබෝධය ලබා ගත්තේ ඔක්කොම? ගොඩක් කට්ටිය හිටපු නිසා ඒ හැම කෙනෙක්ම හැම ලංකාවේ හැමෝම ගැන හොයලා බලනවා. එහෙ ඉන්නවා වගේ අපි හැමෝටම දැනෙනවා. එතකොට උත්සව එහෙම කොහොමද? එතකොට ඒ කාලේ ලොකුට අවුරුදු 21කට කලින් මම මේ කතා කරන්නේ අවුරුදු 21 කාලේ මෙච්චර ශ්‍රී ලාංකිකයෝ නැහැනේ මෙහි. එතකොට උත්සව එහෙම ඒ කාලේ නිදහස් උත්සවය අවුරුදු උත්සවේ තිබුණාද? එහෙම නැත්නම් ඔයාලට මතකද පටන් ගත්ත හැටි ඒවා? අවුරුදු උත්සවේ තිබුණා වගේ මතකයි. සෙනසුරාදා ඉරිදා ගොඩක් වෙලාවට මිත්‍රයන්ගේ සුහද හමු ඒ හැම දෙයක්ම පැවැත්වුණා. ඒ කාලෙත් ඔය වගේ ලියන භාෂාවෙන් වගේද කතා කරන්නේ අගහරිය එහෙම නැත්නම් මේ තරඟෙ හින්දාද? මම ගොඩක් නිසඳැස් එහෙම ලියන කෙනෙක්. ඉතින් මම හිතන්නේ ඒක නිසා තමයි එහෙම කතා. මහත්යට දැන් හුරු ඇති ඔහොම කතා කරන විදිය නේද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආදරෙන් කතා කරත් කවියක් වගේද ගෙදර? කවි ලියලා දෙනවා. මහත්යට? ඔව් ඒක කමක් නැහැ. වැඩි ඔළුව හොල්ලන්න ගියොත් අපිට තරඟ ඉවත් කරන්න සිද්ධ වෙනවා. හොඳයි. කවි ගැන කියලා කිව්වා. කවි ඉගෙන ගන්න තියෙනවද? එහෙම නැත්නම් ඔය හිතට ආපුවම ඩයරි වල ලියන්න පටන් ගත්තා. එහෙම අතීතයක්ද තියෙන්නේ? හිතට ආවම ඩයරි වල ලියන අතීතයක් තියෙනවා. ඒ පරණ ඩයරි වලට මොනවද කරේ?
ඒ ඩයරි ලංකාවේ තියෙනවා ගෙදර. ඒ වගේම මේ මුල් කාලේ මම මෙහාවම පහන කියලා පත්තරයක් තිබ්බා. මම දන්නවා අහලා තියෙනවා මම. ඔව්. ඒකට ගොඩක් වෙලාවට නිසඳස් මම ලියලා තියෙනවා. එතකොට ඒවත් එක්ක ගත කරගෙන යනකොට ප්‍රතිචාර එහෙම කොහොමද ඒ කාලේ? ලංකාවේ කට්ටියගේ ප්‍රතිචාර තිබුණාද? එහෙම නැත්නම් ඒවා කියවලා නිතර ලියුම් වෙන කට්ටිය හිටියද? එහෙම නැත්නම් හොඳයි කියලා ඔබ අඳුරගත්තද කිවිදියක් විදිහට කවුරු හරි? එහෙම ඒ පත්තරෙන් ප්‍රතිචාර දක්වනවා අඩුයි. ඒගොල්ලන් අපිට හැමතිස්සෙම ඒ කියන්නේ ප්‍රේක්ෂක ජනතාවක් ඒ කාලේ හිටියා. ඒ වුණාට අපිව ඩිරෙක්ට්ලි ඒගොල්ලන් දැනගෙන එහෙම කතා බහ කරනවා අඩුයි. ඔබ ජයග්‍රහණය කරා. විනාඩි 3ක ජයග්‍රහණය කරා. මේක අද ඔබේ අද අපේ ජයග්‍රාහකවන්ට තෑගි ලබා දෙන්නේ ඔඩියුස් බියුටි වෙතින්. මේ වටිනා තෑගි ප්‍රාප්තද ඔඩියුස් වෙතින් ඔබට අපේ තෑග්ගක්. අද අපේ මුල්ම ජයග්‍රාහකව. බොහොමත්ම ස්තුතියි. ඒ වගේම දැන් ඕනේ බෑ කියන්න පුළුවන් නේ. මට ගොඩාක්ම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. ඒ වගේම ශ්‍රී ලාංකීය මාධ්‍ය ශාස්ත්‍රයේ දැවන්තෙක් වෙන ඔබ සමග අපහු කතා කරනවාට ඒ වුණත් ඔයාලට එක මේ වගේ වැඩසටහනකට සහභාගී වෙන්න ලැබීම ඉතාමත් මට ගෞරවයක් විදිහට මම සැලකනවා. ඒ වගේම ගොඩක්ම ස්තුතියි. SLTV. Oh, never. අපේ ඊළඟ තරංකාරී අනුෂි රාජපක්ෂ. අයවාන අනුෂි බොහොම ස්තුතියි. මම හිතන්නේ අනුෂිව ශ්‍රී ලංකාවේ හුඟ දෙනෙක් හුඟක් මෙහි ඉන්න හින්දා දන්නේ නැහැ. නමුත් මේ වැඩසටහන නරඹන හුඟ දෙනෙක් දැනගන්නට ඕනේ අනුෂි ලෝකෙටම ඉතා වටිනා දෙයක් සොයාගත් විද්‍යාඥවරියක් විදිහට දැනගන්න කැමති. අනුෂි ප්‍රොඩක්ට් එක ගැන අනුෂිම කියන්න. මම අනුෂි මම කම්පනි එකක් තියෙනවා මිස්ටි කියලා මෙල්බර්න් වල ෆවුන්ඩර් කම්පනි එකක්. ඒකේ CEO and co-founder කියලා තමයි මම වැඩ කරන්නේ. ඒකේ ඩිස්කවරි එක තමයි මෙඩ් මිස්ටි කියන ටෙක්නොලොජි එක හොයාගත්තේ. මගේ PhD එකේ වැක්සීන්ස් කවදා හරි ගෙදර ඉඳන් අපිට ආශ්වාස කරන්න පුළුවන් විදියක් තමයි අපේ ටෙක්නොලොජි එක හොයාගත්තේ. දැන් මම ඒක ආශ්වාස කරන්න පුළුවන් විදියට. එතකොට කවදා හරි අපිට මේ ප්‍රොඩක්ට් එකේ වැදගත්කම වෙන්නේ අපේ ලෝකේ ඕනම තැනක ඉඳන් ගෙදර ඉඳන් සුව පහසුවෙන් වැක්සීන්ස් වගේ ඇඩ්වාන්ස් ඩ්‍රග්ස් අපිට ගෙදරදී පහසුවෙන් හුස්ම ගන්න පුළුවන් විදියට තමයි මේකෙන් අපි කමර්ෂලයිස් කරන්නේ. මට මතකයි මේක මේ ඉන්ජෙක්ෂන් කටුවලට බය හින්දා කටුව හොයා ගැනීමක් කියලා තමයි අනුෂික එලි දක්වන දවසේ මම එතන හිටියා. ඒක නිසා ඒක එලි දැක්වේ. හොඳ අපි සුබපතනවා ඒ කාරණා කටයුතු සාර්ථක වෙනවා කියලා අපි තරඟ පටන් ගමුද? හරි. සංඥාවලික උත්තර දැන් ඉඳලා තරඟේ කොන්දේසි වලට එකගොතව අපිට කතා කරන්න. අනුෂි ලෝකේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කොච්චර කාලයක් දත්ත හෙව්වද ඔයාගේ නිෂ්පාදනය එන්න කලින්? මම කින්ස්ලේ අවුරුදු 15ක් තිස්සේ මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරනවා. ඉස්සෙල්ලාම අපි දරුවන් ගැන පටන් ගන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ ලොකු ඒ කියන්නේ වයස 60ට වැඩි අයගේ. එතකොට ලෙඩක් තියෙනවා chronic pulmonary obstructive destruction කියලා. ඒක COPD කියන ලෙඩේ. ඒකෙදි වෙන්නේ ගොඩක් අය හුස්ම ගන්න අමාරුයි. ඒගොල්ලන්ගේ මියුකස් කියලා අපේ lungs වල ගොඩක් සෙම බැඳිලා තියෙනවා. ඉතින් අපි එතනින් තමයි ওই කතාව පටන් ගත්තේ. මේක පටන් ගත්තේ ඇත්තටම මගේ PhD එකෙන්. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම හැදුවා මේකේ පළවෙනි ප්‍රොටෝටයිප් එක කියන්නේ පළවෙනි ප්‍රොඩක්ට් එක. අපි අම්මලා තාත්තලා ඒ වගේ අයට ඉස්සෙල්ලාම මේ අපේ භාණ්ඩය පෙන්නවා. ඉස්සෙල්ලාම ළමයින්ට පෙන්නවා. මගේ දරුවෝ දෙන්නත් පෙන්නවා. ඉස්සෙල්ලාම මේගොල්ලෝ කිව්වා මේක පොඩ්ඩක් මේ වැඩි කියලා නිකන් අපි මේක පොඩ්ඩක් මේ සිම්ප්ලිෆයි කරමු කියලා. එතනින් පටන් ගත්ත ගමන තමයි දැන් අපිට තියෙන මාස්ක් එකක් කියලා කියන්නේ. ඒක ආශ්වාස කරන්න පුළුවන් විදිහට දෙන ටෙක්නොලොජි එක. ඊළඟට අපේ ප්‍රොඩක්ට් එක තමයි වයස අවුරුදු 60ක වැඩි අයට වයසක අයට COPD කියන ලෙඩේට අපිට ගොඩාක් ප්‍රතිචාර හම්බලා තියෙනවා චීනෙන්. අපි චීනෙට ගියා අප්‍රේල් වල. ඊට පස්සේ දැන් අපි ඊළඟට ආයෙත් නන්ජින් කියන ප්‍රාන්තයට යන්න හදනවා මේ ඊළඟ මාස
පස්සේ අපි ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එකක් මේ ළඟදී දෙන්න ඒක ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක අපේ කම්පැනි එකට හම්බුනේ. ඒක ඒ වගේ ප්‍රතිචාර දෙන හින්දා අපි හිතුවා ඒෂියා පැසිෆික් මේ වගේ ලංකාව ඒ වගේ අපේ මෙහෙනම් ඉතින් ගොඩක් වෙලාවට රජයෙන් සමහර වියදම් දරන හින්දා දරන්න පුළුවන්. දැන් ඔක ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල දෙමව්පියන්ට දරන්න පුළුවන් වියදමකට ගන්න පුළුවන් වේද? මෙහෙම පැත්තකුත් තියෙනවා. දැන් අපේ ඕස්ට්‍රේලියාවේ තියෙනවා. ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා සමහර පවුල්වලට ඒගොල්ලන්ට ඒ වියදම දරන්න බැරි අය ඉන්නවා. ස්පෙෂලි දුර පළාත්වල ඉන්න අයට. එතකොට ඒගොල්ලන්ට තියෙනවා දැන් ඩිසබිලිටි ස්පේස් එකේ ඉන්නවා. ඒවට NDIS ස්කීම් එකෙන් අපි වගේ නිර්මාණවලට ඒගොල්ලන් අපේ කියලා හතර පාර. අපි කියලා තාම හොඳ විශ්වාසයකින් තමගේ ප්‍රොඩක්ට් එක ගැන කතා කරන්න ගියා. මමත් හරිම ආසාවෙන් අහගෙන හිටියා. හැබැයි තරේ කොන්දේසියක් කඩ වුණාම අපිට ඉතින් එහාට කතා කරන්න වෙන්නේ SLTV. Oh, never. අභියෝසියාවේ බිසිවීලා කටකාල සල්ලි හොයන්නයි මේ අපේ කතාවයි අපි ඒවාකු ලෝකයයි උඹේට සීනෙන් රුන් කියලා පැටලා ඉගිරිස් බිගිරිස් ගාලා මාත් මේ කල් ගෙව්වා